හායි යාළුවනේ ඔයාලට අදත් sl.com YouTube channel එකකින් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. Google එකේ account එකක් හදන විදිය තමයි අද කියලා දෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයාලා කරන්න ඕන Google එකේ Google app එක open කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ දැනට තියෙන Google එක හරි ඔයාලා මුලින්ම හදනවා නම් ඔයාලගේ මෙතන මොනවත් නැතුව නිකන් රූපයක් විතරක් තියෙන්න පුළුවන්. ඔයාලා මෙතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේන මැති add another account කියලා. ඒක ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ එකට තමයි එන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන enter the lock screen password කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ lock screen එකේ password එක දාන්න. මම lock screen එකේ password එක දැම්මා. ඊට පස්සේ මේ වගේ ආයෙත් check in info කියලා එයි. ඊට පස්සේ ඔයාලට මෙතන create account කියලා එකක් තියෙනවා. ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන for myself තියෙනවා to manage my business කියලා තියෙනවා. ඒක ඔයාගේ business එකකට හදනවා නම් එහෙමයි. නැත්නම් for myself දෙන්න ඔයාට හදාගන්න නිසා. ඊට පස්සේ ඔයාලගේ පුළුවන් ඔයාලට මෙතනින් first name එකයි last name එකයි දෙන්න. මම මෙහෙම මගේ first name එකයි last name එකයි දෙන්නම්. එහෙම දුන්නට පස්සේ ඔයාලට මෙතන next කියලා එකක් තියෙනවා. ඔයාලා ඒක ක්ලික් කරලා ඔයාලගේ month එක day එක year එක දෙන්න. මම දාන්නම්. ඊට පස්සේ ඔයාලගේ day එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆීමේල් මේල් ඒක දෙන්න. මම මේල් කියලා දැම්මා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන next කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ඔයාලට කැමති එකක් දාගත්ත හැකි. එහෙමත් නැත්නම් ඔයාලට කැමති එකක් මෙතනින් ඔයාලට මෙතනින් මේ දෙකෙන් එකක් ඔයාලා ගන්නවා නම් ඒක ක්ලික් කරන්න. මම නම් මේකෙන් එකක් හදා ගන්නවා. මම දාගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් next කියන මෙතන next කියන බටන් එක දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ තමයි ඔයාලට හොඳ මේකේ එන්නේ. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති password එකක් ගහන්න. ඔයාලා කැමති එකක් ගහගන්න. මම දාගන්නම්. ඔයාලා කැමති එකක් දාගන්න. මම මේ වගේ දාගත්තා. ඔයාලට පුළුවන් ඔයාලට කැමති එකක් දාගන්න ඕලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන next කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ phone number එක ගැහුවේ හැකි. ඊට පස්සේ next දෙන්න. මෙතනින් next දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් අමතක කරන්න නැතුව ඔයාලට මේකේ යටට ගියාට පස්සේ ඔයාලා යටටම ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන යටම I agree කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මෙතනින් මෙව්ව වේ.
ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් තමයි එන්නේ. හරි ඔයාලගේ දැන් හැදිලා තියෙන්නේ. මේ මෙතනින් යටින් එයි. එතකොට ඒක සේව් දෙන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතනින් දැන් බලන්න ඔයාලගේ account එක හැදිලා ඇති. එහෙනම් ඒක තමයි ඔයාලට අද කියන්න ආවේ. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන කට්ටිය මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන් යන්න. ඔයාලා මගේ channel එකත් එක්කලා අලුත් වීඩියෝ දැනගන්න රැඳී ඉන්න. ආයෙ වෙන වීඩියෝ එකකින් හමු වෙමු.